අප පසුගිය වීඩියෝවෙන් සමාජ මාධ්‍ය අහිතකර ලෙස භාවිතා කිරීමෙන් ඇතිවිය හැකි කායික හා මානසික ගැටලු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. අද අප මෙම වීඩියෝවෙන් සාකච්ඡා කිරීමට යන්නේ මෙම ඇබ්බැහිවීමෙන් මිදීමට ගත හැකි සරල පියවර කිහිපයක් පිළිබඳවයි. අංක 1. ඔබගේ ජංගම දුරකථනයේ හා පරිගණකයේ ස්ක්‍රීන් ටයිම් එක පාලනය කිරීම. බොහෝ පුද්ගලයන් දුරකථනය තුළ ඉතා විශාල කාලයක් ගත කරන අතර එය ඔවුන් දැනුවත් හෝ නොදැනුවත්ව සිදුවේ හැකි. ඇතැම් විට ඔබගේ සැබෑ තිර කාලය පරීක්ෂා කරන විට එය පැය කිහිපයක් බවට පත්වී ඇති බව දැක ඔබ පුදුමයට පත්විය හැකි. ඇතැම් අයගේ එය පැය 4-5ක් හෝ ඊට වැඩි වනවා. ඔබ සැබෑවටම ජංගම දුරකථනය තුළ කොපමණ කාලයක් ගත කරනවාද යන්න දැන ගැනීමට Android හා Apple දුරකථන උපාංගවල ඇති built-in යෙදුම් භාවිතා කළ හැකි. මෙම මෙවලම් මගින් ඔබ විවිධ යෙදුම් සමග සහ ඔබගේ දුරකථනයේ සමස්තයක් ලෙස කොපමණ කාලයක් ගත කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට හැකිවන අතර සෑම දිනකම ඔබට පැහැදිලි අංකයකින් හෝ ප්‍රස්ථාරයකින් පෙන්වනු ලබනවා. මෙම දත්ත ඔබ දුරකථනයේ කොපමණ කාලයක් ගත කරනවාද යන්න හුවා දක්වන මාර්ගෝපදේශකයක් වන අතර එමගින් ඔබගේ පුරුදු පිළිබඳව ඔබට වඩා හොඳ දැනුවත්භාවයක් ලබා දීමත් සිදු කරනු ලබනවා. අංක 2. සීමාවන් නියම කිරීම. ඔබ ජංගම දුරකථනයේ කොපමණ කාලයක් ගත කරනවාද යන්න දැනගත් පසු ඊළඟ පියවර ලෙස ඒ සඳහා සීමාවන් පැනවීමට පියවර ගැනීම ආරම්භ කිරීමට ඔබට පුළුවන්. පළමුව ඔබ දිනකට භාවිතා කළ යුතු ඇප්ස් ප්‍රමාණය සහ ඒවාට යොමු කළ යුතු කාලය පිළිබඳ නිශ්චිත ගණනය කිරීමක් කළ යුතු වනවා. ඉන්පසුව බොහෝ ජංගම දුරකථනවල ඇති ඇප් ටයිමර්ස් භාවිතා කිරීමෙන් එම එක් යෙදුමකට යොදන කාලය සැකසීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙමගින් ඔබ සඳහන් කළ නියමිත කාලයට පැමිණි විට ඇප් ටයිමර්ස් මගින් ස්වයංක්‍රීයව එම යෙදුම් අගුළු දමන අතර ඉන්පසුව තවදුරටත් ඔබට එම යෙදුම් එදිනට භාවිතා කිරීමට නොහැකි වනවා. ඇතැම් විට එම කාලච්ඡේදය අවසන් වීමට පැමිණි විට ඒ බව ඔබට නෝටිෆිකේෂන් එකක් මගින් දැනුම් දීමත් සිදු කරනු ලබනවා. ඔබ සකසන මෙම සීමාවන් ක්‍රමානුකූලව අනුගමනය කිරීම මගින් ඔබ වැඩිපුර දුරකථනය සඳහා යොදන කාලය වෙනත් ප්‍රයෝජනවත් යමක් සඳහා වෙන් කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. අංක 3. නෝටිෆිකේෂන් සක්‍රිය කිරීම. ඔබගේ ජංගම දුරකථනයේ ඇති නෝටිෆිකේෂන් සහ ඒවා පොප් වන විට නිකුත් වන ශබ්ද ඔබගේ මොළයට කුඩා මානසික ප්‍රේරණයක් ලබා දීමට සමත් වන පරිදි නිර්මාණය කොට තිබෙනවා. මෙමගින් ඔබ කුතුහලයට පත් කරන අතර එමගින් ඔබට ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් හෝ පෙළඹවීමක් ඇති කරනු ලබනවා. මෙය දිගින් දිගටම සිදුවන විට අප ඊට හුරු වන අතර එමගින් ඔබ පමණට වඩා වැඩි කාලයක් දුරකථනයේ ගත කිරීමට નિરાයාසයෙන්ම පෙළඹෙනවා. මෙම නොටිෆිකේෂන්ස් අක්‍රිය කළ විට ඔබට නිතර දුරකථනය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නොදැනීම නිසා ඔබගේ අවධානය වෙනතකට යොමුවීම වළක්වා ගැනීමට මේ උපකාරී වනවා. මෙමගින් ඔබගේ ආතතියද යම් ප්‍රමාණයකට අඩු කරන අතර එයට හේතුව වන්නේ ඔබගේ මනස සමාජ මාධ්‍ය නිසා විවිධ දිශාවන්ට දිව යාමේ ප්‍රවණතාවය මෙමගින් වැළකීමයි. අංක 4. ඔබගේ හෝම් ස්ක්‍රීන් එකෙන් සමාජ මාධ්‍ය යෙදුම් ඉවත් කිරීම. Instagram, TikTok, Facebook වැනි සමාජ මාධ්‍ය යෙදුම් ඔබගේ හෝම් ස්ක්‍රීන් එක තුළ නිරන්තරයෙන් දිස්වීම නිසා ඒවා සිතීමකින් තොරව විවෘත කිරීමට ඔබ નિરાයාසයෙන්ම පෙළඹෙනවා. මෙම සිතීමකින් තොරව යෙදුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය විද්‍යාවේදී mindless tapping ලෙස හඳුන්වනු ලබනවා. මෙම යෙදුම් ඔබගේ හෝම් ස්ක්‍රීන් එකෙන් ඉවත් කොට ඒවා ඔබගේ දුරකථනයේ අවසාන පිටුවට ගෙන යාමෙන් ඒවා ඉක්මනින් විවෘත කිරීමට දුෂ්කර වීම නිසා සිතීමකින් තොරව එම සමාජ මාධ්‍ය යෙදුම් විවෘත කිරීමේ පුරුද්දෙන් මිදීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙම ඇප්ස් වල ස්ථාන වෙනස් කිරීම මගින් සිදුවන්නේ ඔබගේ මොළයට ඒවා ස්වයංක්‍රීයව විවෘත කිරීමට සරල බාධකයක් නිර්මාණය කිරීමයි. අංක 5. 1 hour bedtime rule.
නින්දට යාමට අවම වශයෙන් පැයකට පෙර දුරකථන හෝ ටැබ්ලට් වැනි දේ භාවිතා කිරීම සීමා කිරීම හොඳ විවේකයක් සඳහා ඉතා වැදගත් වන. එම තිරවලින් ලැබෙන නිල් ආලෝකයට ඔබගේ මොළය අවදියෙන් තබාගත හැකි අතර එය ඔබට නින්දට යාමට උපකාරී වන හෝමෝනයක් වන මෙලටොනින් නිපදවීම නැවැත්විය හැකියි. මෙම මෙලටොනින් නිපදවීම අවහිර වූ විට නින්දට යාම සහ රාත්‍රිය පුරා සුවබර නින්දක් ලබා ගැනීමත් දුෂ්කර වනවා. නින්දට පැයකට පෙර ජංගම දුරකථනය, ලැප්ටොප් සහ ටැබ්ලට් වැනි උපකරණ වලට නිරාවරණය වීම ඉන්සොම්නියා ලෙස හඳුන්වන නින්දට යාම අපහසු වීමේ තත්ත්වය ඇති කරනු ලබන අතර මෙමගින් ඔබගේ සමස්ත නින්දෙන් මිනිත්තු 24ක කාලයක් අහිමි කිරීමට සමත් වන බව අධ්‍යයනයන් මගින් හෙළි වී තිබෙනවා. මෙමගින් ඔබට ඊළඟ දිනයේ කාර්යක්ෂමව වැඩ කටයුතු කිරීමේ හැකියාවටද බාධා පමුණුනු ලබනවා. මෙලෙස සමාජ මාධ්‍ය තුළ ඉහළ පහළ යාම වෙනුවට කෙටි ව්‍යායාමයක් සිදු කිරීම, මෘදු සංගීතයකට සමන් දීම හෝ දිනපොතක සටහන් ලිවීම වැනි සංසුන් ක්‍රියාකාරකමක නිරත වීමට ඔබ උත්සාහ කරන්න. මෙමගින් ඔබගේ ශරීරය ලීල් කිරීම මගින් ඔබ නින්දට සූදානම් කිරීම සිදු කරනු ලබන අතර එය නින්දේ ගුණාත්මක බව වැඩි කිරීමටත් සමත් වනවා. අංක 6 Cold Turkey Morning Rule. Cold Turkey Morning Rule යනු උදෑසන කාලයේ අවදි වූ විගස ඔබ දුරකථනය භාවිතා කිරීම සම්පූර්ණයෙන් වළක්වා ගැනීමට උපකාරී වන ක්‍රමයක්. මෙමගින් සිදුවන්නේ ඔබ අවදි වූ වහාම සමාජ මාධ්‍ය තුළ ඇති පණිවිඩ, දැනුම් දීම් සහ වීඩියෝ නැරඹීම වෙනුවට ඔබගේ අවධානය වෙනතකට යොමු කිරීම මගින් මනසට විවේකයක් ලබා දීමයි. ඒ වෙනුවට ඔබ අවදි වූ පළමු පැය තුලදී කළ හැකි සරල ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව දැන් අප අවධානය යොමු කරමු. ඒවා නම් විනාඩි 15ක පමණ කෙටි යෝගා හෝ වෙනත් ව්‍යායාමයක නිරත වීම, ඔබගේ සිතුවිලි දිනපොතක සටහන් කිරීම, ආගමික වතාවත්වල නිරත වීම, භාවනා කිරීම, එලිමහනේ කෙටි සංචාරයක නිරත වීම වගේම පොතක් කියවීම වැනි ක්‍රියාකාරකමක ඔබට නිරත විය හැකියි. අංක 7 දුරකථන තහනම් කලාප. මෙමගින් සිදුවන්නේ ඔබ විසින්ම ඔබගේ නිවසේ දුරකථන භාවිතයේ තහනම් ස්ථාන සලකුණු කර ගැනීමයි. ඒ සඳහා ඔබට කෑම මේසය, නිදන කාමරය, ඔබ පාඩම් කරන ස්ථානයේ වැනි පහසු ස්ථාන ප්‍රථමයෙන් තෝරාගත හැකියි. එවිට දුරකථනය ඔබගේ අවට දක්නට නොලැබෙන නිසා එමගින් ඔබගේ අවධානය වෙනතකට යොමු නොකර සිහියෙන් ආහාර ගැනීම, ඔබගේ අධ්‍යයන කටයුතු වල නිරත වීම, ක්‍රීඩා කිරීමට වගේම පවුලේ සමාජිකයන් අතර සතුටු සාමාජික නිරත වීම මගින් ඔවුන් හා ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. මේවාට අමතරව පහත සඳහන් කෙටි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින්ද ඔබට සමාජ මාධ්‍ය වලට ඇති ඇබ්බැහිවීම මගහරවා ගත හැකියි. අංක 1 සමාජ මාධ්‍ය යෙදුමක් භාවිතා කළ සෑම අවස්ථාවකටම පසුව ඉන් ලොග් අවුට් වීම. අංක 2 ඔබගේ ජංගම දුරකථනයෙන් එලාම් එක තැබීම වෙනුවට ඒ සඳහා ඔරලෝසුවක් භාවිතා කිරීම. ඔබගේ පරිගණකයේ ටැබ්ලට් එකේ ජංගම දුරකථනයේ වෝල්පේපර් එක සඳහා අර්ථවත් දෙයක් යොදා ගැනීම. අංක 4 ඔබ සමාජ මාධ්‍ය තුල සම්බන්ධ වී ඇති අනවශ්‍ය ගෲප්ස්, කමියුනිටිස් වලින් ඉවත් වීම. අංක 5 ෆ්‍රික්ෂන් ස්ටැකින් ක්‍රමවේදය භාවිතා කරමින් ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය බෑගයක හෝ ලාච්චුවක දමා තැබීම, එකිනෙකට වෙනස් මුරපද යෙදුම් වලට භාවිතා කිරීම වැනි දේවල් මගින් ඔබට ඒවා භාවිතා කිරීමට ඇති ස්වයංක්‍රීය ආවේගය දුර්වල කරනු ලබනවා. අංක 6 පෝස්ට් ඇන්ඩ් ලීව් රීතිය භාවිතා කරමින් ඔබ සමාජ මාධ්‍ය තුල යම් වීඩියෝවක්, පෝස්ටුවක් පළ කළ පසුව ඒ සඳහා ලයික්ස්, කමෙන්ට්ස් හා ප්‍රතිචාර දැක්වීම සඳහා රැඳී නොසිට ඉක්මනින් ඉවත් වීම. මෙම දේවල් වලට අමතරව ඔබ විසින් ප්‍රායෝගිකව යොදාගනු ලැබූ වෙනත් ක්‍රම පවතී නම් පහතින් කමෙන්ට් කිරීමටත් අමතක කරන්න එපා. තවත් වීඩියෝවකින් නැවත හමු වන තෙක් ඔබට සුබ දවසක්.